එක පාරටම මට ඇහුණා එකේ ගහලා අඬන පුංචි මලකගේ සද්දයක්. මල හිතා ගන්න බැරි තරම් මැලවිලා. එයාගේ සුවඳ නැති වෙලා. පෙති ගැලවිලා. අනේ අපොයි කියන තරමටම එයා තනි වෙලා. එදා යුදගිනිදල් ඇවිනෙත්තේ මේ වගේ ආදරණීය හිත් කොච්චරනම් තනි වෙන්නේ නැද්ද? අදටත් තාත්තා ඒවි ස්වාමියා ඒවි යනුවෙන් මග බලා සිටින දූවරු බිරින්දෑවරු කොපමණ ඇත්ද? ඉතින් කුමටද ප්‍රමාදය? එක්ව පැතිරවිය යුතු නොවේද ආලය? ඉතින් මට මතක් වුණේම යුද්ධයකින් එහා ගිය ආදරයක් කරගෙන පොල් රුප්පාවෙන් තල්ලරණට යන මිනිසා වෙනුවෙන් නොනිදන මිනිසා ගැන. මේ එයාගේ ආදරය. இந்த காதலுக்கு நாங்கள் மிகவும் காதலிக்கிறோம்.